Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම අද hair mask එකක් හදාගන්න විදි තමයි අරගෙන ආවේ. ඉතින් මේ hair mask එක මම ගොඩක් කලින් ඉඳන් පාවිච්චි කරන hair mask එකක්. ඉතින් ඒ නිසා මම හිතුවා මේක ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා. ඉතින් මට මේ hair mask එකෙන් ගොඩක් benefits හම්බ වුණා. ඒ නිසාමයි මම මේක ඔයාලටත් ගෙන ආවේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. Hi guys, welcome back to my YouTube channel. Subscribe කරලා එකතු වෙන්න. hello ළමයි. ඉතින් දැන් අපි හදන්න තමයි යන්නේ අපේ hair mask එක. අපිට ඕන වෙන බිත්තර ගෙඩියක් සහ E විටමින් කරල් දෙකක්. ඉතින් මෙතන E විටමින් කරල් 3ක් ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව බිත්තර ගෙඩියක් හෝ දෙකක් ගන්න. මට නම් බිත්තර ගෙඩිය ටිකක් මදි වුණා. මොකද අපි මේකේ සුදු මදේ සහ කහ මදේ වෙන් කරගෙන තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඔයාගේ කොණ්ඩේ අනුව බිත්තර ගෙඩියක් හෝ දෙකක් පාවිච්චි කරන්න. ඉතින් දැන් අපි වෙන් කරගත් අපේ සුදු මදයට E විටමින් කරල් දෙක එකතු කරනවා. අපි මේකට විතරයි E විටමින් එකතු කරන්නේ. අරකට එකතු කරගන්නේ නැහැ. මොකද මේ මිශ්‍රණය තමයි අපිට ප්‍රධාන වෙන්නේ. ඉතින් මම කලින් කිව්වත් වගේ ඔයාලට E විටමින් ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන් නම් මේ මිශ්‍රණයට ගොඩාක් හොඳයි. දැන් අපි මේක මික්ස් කරන්න. ඉතින් මේක අපිට ටිකක් වෙලා මික්ස් කරන්න සිද්ධ වෙනවා. මොකද E විටමින් එකතු කරපු නිසා ඒකේ ඔයිල් එක අපේ බිත්තර සුදු මදෙත් එක්ක හොඳට මික්ස් වෙන්න ඕන නිසා අපිට මේ මික්සර් එක ගොඩක් වෙලා මික්ස් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ කොණ්ඩෙට මේක ඇප්ලයි කරගන්න පුළුවන් විදිහට මේක හොඳට මික්ස් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට කොණ්ඩෙට ඇප්ලයි කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේක හොඳට විනාඩි 5ක් හෝ 6ක් විතර හොඳට මික්ස් කරන්න. ඉතින් මම දැන් විනාඩි 7ක් විතර මේක හොඳට මික්ස් කරගෙන තමයි තියෙන්නේ. දැන් ඒක පැත්තකින් තියලා අපි ගන්නවා අපේ කහ මදය. හරි දැන් අපි ගන්න අපේ කහමදය. මම මේකට නම් කිසිම දෙයක් ඇඩ් කරේ නැහැ. ඔයාලා කැමති නම් මේකට E විටමින් එකතු කරගන්න පුළුවන්. සහ කොමාරිකා තියෙනවා නම් ඒක එකතු කරගන්නත් පුළුවන්. මම නම් මේ කිසිම දෙයක් එකතු කරගත්තේ නැහැ. මම මේක නිකම්ම මේ කහමදේ ටිකක් මික්ස් කරගන්නවා කොණ්ඩේට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ මේකත් හොඳට මේ විදිහට ගහගෙන පැත්තකින් තියාගන්න. ඉතින් මේ කහමද මිශ්‍රණය අපි පාවිච්චි කරන්නේ අපේ හිස කෙස් වලට. ඒ කියන්නේ අපේ බෙල්ලෙන් පල්ලහාට වැටෙන කොටසට තමයි අපි මේ කහමද මිශ්‍රණය පාවිච්චි කරන්නේ. කිසිම වෙලාවක මේ hair mask එකේදී මේ කහමද මිශ්‍රණය ස්කැල්ප් එකේ කියන්නේ හිස් කබලේ ගන්න එපා. කහමද මික්ස් එකත් හරි. දැන් අපි මේක අපේ කොණ්ඩෙට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට ගහගෙන තියෙනවා. එහෙනම් අපි දැන් යමු මේක ඇප්ලයි කරන්න. ඉතින් ළමයි හරි මං කලින් කිව්වා වගේම E විටමින් මිශ්‍ර අපේ සුදු මදේ විතරයි අපේ ස්කැල්ප් එකේ එහෙම නැත්නම් හිස් කබලේ ආලේප කරන්නේ. ඒක විතරක් ස්කැල්ප් එකේ ගා ගන්න. ඊට පස්සේ මං කලින් කිව්වා වගේ කහමද මිශ්‍රණය බෙල්ලෙන් පල්ලෙහාට වැටෙන අපේ කොණ්ඩෙට ගා ගන්න. ඉතින් මේ hair mask එක බිත්තර hair mask එකක් හින්දා අපි මේක කොණ්ඩෙට ඇප්ලයි කරලා විනාඩි 2ක් 3ක් යද්දී අපේ කොණ්ඩේ හොඳටම ගල් ගැහෙනවා. ඉතින් ඒ වගේම අනිවාර්යයෙන් විනාඩි 20කට වඩා ඉන්න එපා. සාමාන්‍යයෙන් සෙම ඇවිස්සෙන්න පුළුවන් මේක සීතල ට්‍රීට්මන්ට් එකක් නිසා. ඒ වගේම මම නම් දෙපාරක් විතර ෂැම්පු පාවිච්චි කරනවා මේ hair mask එකේදී. ඉතින් හොඳට අවුව පායලා තියෙන දවසක මේ ට්‍රීට්මන්ට් එක කරන්න. ඉතින් කොණ්ඩේ යනවට තියෙන හොඳම ට්‍රීට්මන්ට් එකක් තමයි මේ hair pack එක. ඒ වගේම ඔයාලට කියන්න ඕන ෂැම්පු එකක් පාවිච්චි කරද්දී හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්න. මොකද සමහරක් වෙලාවට අපේ කොණ්ඩේ යන්න අපේ කොණ්ඩේ තුනී වෙන්න අපේ කොණ්ඩේ පැලෙන්න ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වලට හේතු අපි පාවිච්චි කරන ෂැම්පු එක වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම සල්ෆේට් ෆ්‍රී පැරබන් ෆ්‍රී හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම ඒකට වතුර චුට්ටක් ඇඩ් කරලා ෂැම්පු එක ඔයාගේ hair එකට ඇප්ලයි කරන්න. ආයමත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. බයි බයි.